නිර්වාණ සරණයි හැම දරුවෙකුටම සියලු දෙවියන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද ලැබෙන්න කියලා මූලික ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අද මම මේ වීඩියෝ එක කරන්නේ වරන් දරුවන්ට 2026 7/18 වෙනි දින. තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක කරන්නේ වරන් දරුවෙක් නම් පුතේ මූලිකව සුදුසු ගුරුවරයෙක් මුලින්ම මුණ ගැස ගන්න ඕනේ. පින්දහම් කටයුතු කරන ගමන් මොකද මම වරන් සම්බන්ධ වීඩියෝ රැසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ දේවස්ථානයට වරන් දරුවන් විශාල වශයෙන් පැමිණෙනවා. ඉතින් පුද පූජාවන් සඳහා වරන් දරුවන්ගේ වරන් හිර ඉවත් කරගන්න. ඒ වගේම මේ කොඩිවින අනිවන දෝෂිවත් කිරීමක් කරන්න. මොකද මම දැන් අද කරන්නේ 2026 7 වෙනි මාසේ 18 සෙනසුරාදා දිනක. ඉතින් ඊයේ දිනේදී අපි පැවැත්වූ වරම් පූජාව තියෙනවා. සිකුරාදා වරම් පූජාව. ඊයේ දිනේදීත් වරන් දරුවෝ 26ක ප්‍රමාණයක් දේවාලේ වරම් පූජාවල් වලට සම්බන්ධ වුණා. ඉතින් දුක් ගිනි දැල් දුරු කරගන්න වරන් හිර ඉවත් කරගන්න ඊයේ දිනේත් ප්‍රධාන. ඉතින් මෙතනින් අපි ගත්තට පස්සේ ගිය සිකුරාදා ඊට ඉස්සලා තිබු සිකුරාදාවල් දෙකම වරන් දරුවෝ 26ක සංඛ්‍යාවක් මේ පූජාවල වලට සම්බන්ධ වුණා. වරන් හිර ඉවත් කරන මේ දේවල් ටික කරගන්න. මගේ වීඩියෝ තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. මේ පූජාවල් ඇත්තටම කියන විදිහට එහෙම වරන් දරුවෝ සම්බන්ධ වෙනවද මේ ස්ථානෙට කියන එක. ඉතින් ඊයේ වරන් දරුවෝ 26 දෙනෙක් ඊට කලින් සිකුරාදා දෙකෙත් අපි වරන් දරුවෝ 25 ගානේ 25ක් 26ක වගේ සංඛ්‍යාවක් සිකුරාදා වරන් හිර ඉවත් කරලා ඒ දේවල් කරනවා. ඉතින් අදත් දැන් මම මේ සෙනසුරාදා දහවල් කාලේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අදත් දැන් උදෑසන ඉඳන් වරන් දරුවෝ 10 දෙනෙකුට වගේ ආසන්න සංඛ්‍යාවක් වරන් පරීක්ෂාවන් මම අද දවසේ උදේවරුදී සිදු කරා. ඉතින් වරන් හිර ඒ දේවල් ඉවත් කරගන්න වරන් පරීක්ෂාවන් සිදු කරලා දුන්නා. ඉතින් මිහින්තලේ සතර මහා දේවාලය කියන්නේ වරන් දරුවන්ගේ දුක් ගිනි දැල් දුරු කරලා දෙන තැනක්. ඉතින් ඒ වගේම මේ කොඩිවින අනිවන දෝෂ වලින් දුක් විඳිනවා නම් හැමෝටම පිහිට ආශිර්වාද ලබා ගන්න පුළුවන් තැනක්. ඉතින් ඒක උතුම් වූ මහා කාලියම්මගේ ආශිර්වාදයෙන් සිදු වෙනවා වැඩ කටයුතු හැමදේම දෙවියන්ගේ ආශිර්වාදයෙන්. ඉතින් ඔයාලත් මේ වරන් නිසා ජීවිතේ දුක් විඳිනවා නම් වරම හදා ගන්න බැරුව නිසි ගුරුවරයෙක්ගේ ගුරු උපදෙස් නැසූ ගමනක් යන්න ඔයාලට අසරණ වෙලා ඉන්නවා නම් මේ වරන් නිසා ඔයාලට පුළුවන් මේ ස්ථානෙට පැමිණිලා තමන්ගේ ප්‍රශ්න ගැටලු සියල්ල නිරාකරණය කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම වරම් පරීක්ෂාවන් ඔන්ලයින් හරහා බලා ගන්න පුළුවන්. දේවල්ට අවිලා ශාස්ත්‍ර බලන කටයුතු වරම් පරීක්ෂාවන් ඔන්ලයින් වරම් පරීක්ෂාවන් දෙස් විදෙස් සියලු දරුවන්ට සිදු කරගන්න පුළුවන්. ඉතින් ඊයේ දිනේත් අපි වරන් දරුවෝ 26 දෙනෙකුගේ වරන් සුද්ධ කරලා වරන් හදලා දීලා ඒ දරුවන්ගේටත් යහපතක් සතක් සාන්තියක් උදා කරලා දුන්නා. ඉතින් අද වෙන විට වරන් දරුවෝ වැල නොකඩී මිහින්තල සතර මහා දේවාලයට පැමිණෙනවා තමන්ගේ දුක් ගිනි දැල් දුරු කරගන්න. විශාල වශයෙන් පුතේ පැමිණෙන වරන් දරුවන්ගේ වැඩිවීමක් දේවස්ථානයට. මොකද ඒකට හේතුව තමයි මෙතනින් පුතේ හරියාකාරව දෙයක් සිදු කරලා දෙන නිසා දෙවියන්ගේ ආශිර්වාද හරියට අරගෙන. මොකද අපි වරන් දරුවන්ගේ දුක් ගිනි දැල් දුරු කර දෙන්න ලේසියෙන් පහසුවෙන් මේ වැඩ කටයුතු ගන්න. ඉතින් ලොකු කැපකිරීමක් කළා මම ඇතුළු මේ මගේ වැඩ කටයුතු කරන්නේ කාර්ය මණ්ඩලය. ඒ වගේම අපේ බෙර ගහන දරුවෝ ඒ හැම කෙනෙක්ම විශාල කැපවීමකින් තමයි මේ දවල් ගන්න අපි පූජාවල් පටන් ගත්තට පස්සේ උදේ 6ට පටන් ගත්තට පස්සේ රෑ 9 10 වෙනකල් ඒ ඉතින් සිකුරාදා දවසේ පූජාවේ වැඩ කටයුතු කරන සමහර දවස් වලට ඉතින් අපි මමයි කාර්ය මණ්ඩලයේ කට්ටියයි ඉතින් කෑම කන්නවත් වෙලාවක් නැහැ අපිට. ඉතින් ඔයාලගේ දුක් ගින්දර මේ ස්ථානෙට පය තබනවා නම් අනිවාර්යෙන් අපි දුරු කරලා දෙනවා. මෙතනට පය තබලා මේ පූජාවල් වලට සම්බන්ධ වුණු දරුවෝ දන්නවා කොයි විදිහේ කැපකිරීමක් කරලා අපි දුක් ගිනි දැල් දුරු කරලා දෙන්නේ. වරම් පූජාවක් තියන්න එන්න කියලා වරමේ දෙහිගිරි දෙතුනක් කපලා වරම හරි කියලා යවනවාද එහෙම නැත්නම් කරන කැපවීම කොයිතරම්ද කියන එක හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේ දේවස්ථානයට පය තබුවොත් පුතේ ඔයාගේ දුක් ගිනි වගේම කුසගිනිත් අපි නිවලා තමයි යවන්නේ. මොකද පූජාවල් වලට සම්බන්ධ වෙන දේවල් වලට පැමිණෙන හැම දරුවෙකුටම අපි දවල් ආහාරය උදේ ආහාරය හැමදේම දෙනවා. ඉතින් පැමිණුණු දරුවෝ දන්නවා. ඉතින් ඔයාලගේ දුක් ගිනි දැල් දුරු කරගන්න බුදුදහමට මූලිකත්වය දීලා කටයුතු කරන්න කැමැති දරුවෝ ඉන්නවා නම් මේ ස්ථානෙට පැමිණලා තමන්ගේ වරම් මාලාවේ තියෙන දෝෂ භූමි දෝෂ හිර ඉවත් කරගෙන හරියට ගමනක් යන්න පුළුවන් පුතේ. මේ ස්ථානයට පය තබුවොත් ඔයාගේ දුක් ගිනි දැල් දුරු කරලා දීලා තමයි අපි යවන්නේ. ඉතින් හැම දිනකටම සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන. ඒ වගේම වරන් දරුවන්ගේ ආදරයට හැම දෙයකටම ලක් වෙන්න ඒ හැකි උනේ වරන් දරුවන්ට යහපත් දේ හරි දේ හරි විදියට සිදු කරලා දෙන නිසා. මොකද මගේ ගාවට එන දරුවන්ට ಗುಣධර්ම පවාම මූලික වැඩ කටයුතු කරන්න යන ඕන දේවල් කියලා දෙනවා. දැනුම කියන දේ ලබා දෙනවා. මොකද වරමක් හදනවා නම් පුතේ වරම දැනුම වගේම අවබෝධය බුද්ධිය කියන දේත් හදන්න ඕනේ. ඉතින් මේ දේවල් එක්ක වරන් දරුවෙක් ගමනක් ගියොත් වරන් දරුවට හරියට කවදාවත් වරදින්න නැතුව යන්න පුළුවන්. ඒ නිසාම තමයි පුතේ මගේ ළඟට එන හැම වරන් දරුවෙක්ම ගුරුවරයෙකුගේ තියෙන ගුරු ගෞරවය කියන දේ මම මගේ වීඩියෝ බලලා ගොඩක් දරුවෝ මේ දේවල් දැනගෙන තියෙනවා ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඒ හැම දරුවෙක්ම ගුරුවරයාට අවශ්‍ය ගුරු ගෞරවය දීලා කටයුතු කරන නිසා පුතේ කවදාවත් ඒ දරුවන්ට වරදින්නේ නැහැ. මූලික අවශ්‍ය හැම දෙයක්ම වැඩ කටයුතු ටික අපි කරලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ දුරකථන අංක වලට කතා කරලා ඔයාලගේ දුක් ගිනි දැල් දුරු කරගන්න පුළුවන්. සිකුරාදා පවත්වන වරම් පූජාවට සම්බන්ධ වෙලා වරම් මාලාවන් වල හිර දෝෂ ඉවත් කරගෙන හැම දෙයක්ම කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයට පැමිණුණු වරම් දරුවෝ තමන්ගේ දුක් ගිනි දැල් දුරු කරගන්න පැමිණුණු වරම් දරුවෝ ඉතින් දේවස්ථානයෙන් ඔයාලට ලැබුණු පිහිට ආශිර්වාදය වගේම මේ දේවස්ථානයෙන් ඔයාලට ඒ අවශ්‍ය විදිහට කටයුතු කරලා දෙන්න කොයි වගේ කැපවීමක් අපි කරනවද ඒ හැම දෙයක්ම ඔයාලට හිතට දැනුණු දේවල් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් ඔයාලා හැම දිනකටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්
පළමුව වටිනා පෙරමුණ බයිරව අට දින වහමුට මැනි වෙනම 18 බස දෙවගේ සංහාරමතුට බලමි දේවතාවපස්සන වැඩියේ එන පෙරමුණට පළමුව පෙරමුණ ගඩනි වැඩිය ගෙරියන් කොළමට පිරිතඤ්ඤා පද කිලසට සෝපාලි උපාකලිය පිරිය වඩන පට අසරිය දෙරිය තබා ඇත සැකේ සරියට පයලට සොටන් පට අසරිය ලබා කෙටේ සරියට ඔබ සෝපාලි දෙවිය තුන් නොව වටිනේ තෙරුවන් සරණයි හැමදෙනාටම සියලු දෙවියන් වහන්සේලාගේ පිහිට ආශිර්වාද ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මාර්තුකාව කරගෙන තියෙන්නේ ගම්බර සිද සූනියන් අප්පච්චි හරහා ලැබෙන වරම් මාලාව වගේම සූනියන් අප්පච්චිට පහන් තියෙන එක කොහොමද කළ යුත්තේ? සූනියන් අප්පච්චිට පහන් තියන්න කාන්තාවන්ට සුදුසුයිද? මෙන්න මේ කාරණාවල් මුල් කරලා තමයි අද වීඩියෝ එක කරන්නේ. මොකද ගොඩක් දෙනෙක් අහන කතාවක් තමයි මගෙන් දෙවියන්තුමනේ සමහර අය කියනවා කාන්තාවන්ට සූනියන් අප්පච්චිට පහන තියන්න පුද පූජාවන් සිදු කරන්න හොඳ නැහැ කියලා. ඉතින් මේකේ ඇත්ත මොකක්ද කියන ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා අහලා තිබුණා. මම ඔයාලට පුතේ අද පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. මේ ශක්තියින් බලයන් වලින් වැඩ කටයුතු කරනකොට තමන්ට ලැබිලා තියෙන මේ ශක්තියින් වලින් හරියට කොහොමද වැඩ කරන්නේ? සූනියන් අප්පච්චි කියන්නේ පුතේ ඊටාම බල සම්පන්න දෙවි කෙනෙක්. අපි අහලා තියෙනවා ඉතින් ඉස්සර කාලේ සූනියන් අප්පච්චිට පහන තියෙන භූමියකට හොරෙක්වත් ඇතුල් වෙන්නේ නැහැ කියලා. ඉස්සර ගෙවල් වල බල්ලෝ හැදුවේ නැහැ කියනවා. මොකද මේ ගෙවල් වල ඉස්සර සූනියන් අප්පච්චිට පහනක් හැම ගෙදරකම වගේ ගම්බාර දෙවියන්ගේ පහන් මාලාවක් දැල්ලුණා. එතකොට ඒ ගෙදරකට හොරෙක්වත් එන්න කලින් දෙතුන් පාරක් හිතනවා කියනවා. හොරෙක්වත් එන්නේ නැලු. ඒ තරම්ම බලයක් තේජසක් මේ අප්පච්චිගේ තිබිලා තියෙනවා. අදටත් ඒ විදිහම තියෙනවා. එතකොට ඒ තරම් බල සම්පන්න බල ප්‍රමාණයක් තියෙන දෙවි හාමුදුරුවන් වහන්සේ නමකගේ වරන් ශක්තියක් ලැබෙන දරුවෙක්ට පුතේ මේ විශ්වයේ කොයි ආකාරයෙන් කොයි වගේ දේවල් ලැබෙයිද? එතකොට වරන් ශක්තියක් ලැබුණාට පස්සේ සූනියන් අප්පච්චි පුතේ යంత్ర මන්ත්‍ර පැත්ත, ඒ වගේම දෝෂිවත් කරන නේත්‍රා ශක්තියින් පැත්තෙන් වැඩ කටයුතු කරන්න බලගතු ලැබෙන වරන් ශක්තියක් තමයි සූනියන් අප්පච්චිලා ලැබෙන්නා වූ මේ වරන් බල ශක්තිය කියලා කියන්නේ. ඉතින් ගොඩක් දරුවෝ අහන කාරණාව තමයි කාන්තාවන්ට සූනියන් අප්පච්චිට පහන් තියන්න සුදුසුද කියන. මෙහෙම පුතේ පහන තියන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. තමන් හරියට තමන්ගේ හිත පිරිසුදුයි නම් හදවත පිරිසුදුයි නම් තමන් පිරිසුදු චේතනාවෙන් දෙවියන් වන්දනාමාන කරනවා නම් පහන තියන්නේ දෙවි කෙනෙක් පහන තියන්නේ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ පිහිට ඒ විදිහටම ලැබෙනවා. මොකද ගොඩක් අය කියන කතාව තමයි කාන්තාවන් පහන් තියනකොට ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒවා පුතේ අමූලික බොරු මිනිස්සු මේ එක එක තමන්ගේ වාසියට හදාගත්තු දේවල්. සූනියන් අප්පච්චිට පහන පත්තු කරලා පුද පූජාවන් පත්තු කරනකොට පිරිමි කෙනෙක් කරත් යහපත් සිතුවිල්ලෙන් ගෑනු කෙනෙක් යහපත් සිතුවිල්ලෙන් කරත් ඒ පිහිට අපමණ විදිහට ඒ දරුවන්ට ලැබෙනවා. අයහපත් සිතුවිල්ලෙන් ගෑනු කෙනෙක් නෙමෙයි පුතේ පිරිමි කෙනෙක් කරත් එයාලට පිහිටක් ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් අවබෝධ කරගන්න ඕනේ. ඒතකොට සූනියන් අප්පච්චි හරහා සිහිවරම් වගේම අඩසිහිවරම් වගේම ආරූඪ වරන් ශක්තියින් කියන දේවල් ලැබෙනවා. ඉතින් ගොඩක් බල සම්පන්න වරමක් තමයි මේ සූනියන් අප්පච්චි හරහා ලැබෙන වරන් ශක්තිය. ඒතකොට සූනියන් අප්පච්චිට පුද පූජාවන් කරන්නේ කොහොමද? පහන් දල්වන්නේ කොහොමද? මතක තියාගන්න පුතේ සූනියන් අප්පච්චිට පහන් පත්තු කරලා පුද පූජාවන් කරනවා නම් සූනියන් දෙවියෝ කියන්නේ තනි යහනේ පුද ගන්න දෙවි කෙනෙක්. ඒතකොට සූනියන් අප්පච්චිට අපි පහන් තියනකොට තනි යහනක පුද පූජාවන් සිදු කරන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. එතකොට සූනියන් අප්පච්චිට පහන දල්වන්නට පුතේ බොහෝ දුරට ඊසාන දිශාවේ තමයි පහන් මාලාවක් අපි පත්තු කරන්නේ. මොකද සුබ දිශාව වෙන්නේ ඊසාන සූනියන් අප්පච්චිට පහන් මාලාවල් පත්තු කරන්නේ. සූනියන් අප්පච්චිට 9යි 5ටත් පහන තියෙනවා පුතේ 10යි 5ටත් පහන තියෙනවා. මේ කාල දෙකටම දරුවෝ විසින් පහන් පත්තු කරන දේවල් කරනවා. නමුත් 9යි 5න් පස්සේ පුතේ කාල සීමාවේ සූනියන් අප්පච්චිට පහන් පත්තු කිරීම සුදුසුයි. දෙවියන්ගේ ආකර්ෂණ ශක්තිය ලැබෙනවා. එතකොට ඒ වගේම තමයි සූනියන් අප්පච්චිට පහන තියෙනකොට ඔයාලා කෙම්බුර දවස්වලවත් විනඳ මී පැණි තියන්න. සමම්පිච්ච මල් දෙක තුනක් හරි පූජා කරන්න. සූනියන් අප්පච්චිට මේ දේවල් කරනකොට විශේෂ ආශිර්වාදයක් ලැබෙනවා. මොකද ඊට අමතරව විශේෂ ආරක්ෂාවක් කියන දෙයක් සූනියන් අප්පච්චි හරහා ලැබෙනවා. එතකොට සමහර දරුවෝ කියන තව කතාවක් තියෙනවා සූනියන්
අප්පච්චිට පහන් තියන ගත්තට පස්සේ අපිට ප්‍රශ්න කරදර වැඩි වුණා කියන එක. අපිට ගැටලු ප්‍රශ්න ගොඩක් වැඩි වුණා කියන එක. මෙහෙමයි පුතේ. සූනියන් අප්පච්චිට පහන තියනකොට ගැටලු ප්‍රශ්න වැඩි වෙනවා කියන්නේ මෙහෙමයි. මුලින්ම පහනක් අපි දැල්වනකොට පුතේ යම් විදිහට ප්‍රශ්න කියන දේවල් වැඩි වෙන්න පුළුවන්. හැමෝටම මේ සමහර අයට වැඩි වෙනවා. එක්ක භූමියේ තියෙන දෝෂයක් බල වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව අර ප්‍රශ්න ටිකක් වැඩි වෙලා එකපාරට හැම දෙයක්ම ආයේ තිබුණට වඩා හොඳ තත්ත්වයට හැදෙනවා. ඒ වගේත් වෙනවා. භූමියල දෝෂ දිනවල පුතේ කොහොමත් පහන් මාලාවල් දාලනකොට භූමි දෝෂ තමයි බලවීමක් සිදු වෙන්නේ. ඒ නිසා භූමි පරීක්ෂාවක් කරගෙන හරියට පහන් තියෙන දේවල් දෙවියන්ට පහන් තියෙන පුද පූජාවන් කරන එක කරොත් තමයි වඩාත් සුදුසු වෙනවා කියන එක මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ වගේම පහන තියෙන එක පුතේ පිරිසිදුව පහන පත්තු කරන ගෑනු අයට කාන්තාවන්ට ওই කිලි ප්‍රශ්න ගැටලු තියෙන දවස්වලදී පහන් තියෙන තැනට යන්න එපා. ඒක විතරයි ගැටලුවකට තියෙන්නේ. ඒ කාල සීමාවේ පහන් තියෙන තැනට යන්න නැතුව පිරිසිදුව වුණාට පස්සේ ඊට පස්සේ පහන් තියෙන දේවල් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අප්පච්චිගේ පිහිට ආශිර්වාදය හිතනවට වඩා Tamanට පුතේ ලබා ගන්න පුළුවන්. තමයි යහපත් චේතනාවෙන් දෙවියන්ට පහන් තියනවා නම් අන්න එතන පුතේ කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද පහන තියන්නේ කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ පිහිට ආශිර්වාදය කියන දේ කොහොමත් ලැබෙනවා. ඉතින් සූනියන් අප්පච්චිගේ වරමකදී පුතේ අනිවාර්යෙන් පන්සිල් රකින්න ඕනේ, සිල් සමාදන් වෙන්න ඕනේ. මෙන්න මේ දේවල් විශේෂම දේවල්. මොකද සූනියන් අප්පච්චිගේ ශක්තියක් ලබන දරුවෙක් ඒ දේවල් නැතුව පුතේ සූනියන් අප්පච්චිගේ ශක්තිය 100%ක් වාට කවදාවත් ලබා ගන්න වෙන්නේ නැහැ. මේක මම පුතේ ඔයාලට ස්ථිර කරලම කියනවා සූනියන් අප්පච්චිගේ ශක්තියක් වරන් ශක්තියක් තියෙන දරුවෙක් නම් අනිවාර්යෙන් පන්සිල් රකින්න. එහෙම නැතුනොත් ඔයාලට ලැබිලා තියෙන ශක්තිය වාට 100%ක් කවදාවත් සූනියන් අප්පච්චි දෙන්නේ නැහැ. තමන් ගුණධර්ම වලට අනුව තමන්ගේ ජීවිතය යහපත් තත්ත්වයට හදාගත්තොත් ඒ අප්පච්චිගේ ශක්තිය නේත්‍රා ශක්තිය, කර්ණ මුණ්ඩ ශක්තිය, ඒ වගේම චිත්ත මුණ්ඩ ශක්තිය, ඒ වගේම යන්ත්‍ර මන්ත්‍ර, තෙදවරම්, බලවරම්, නේත්‍රා හැම දෙයක්ම මේ අප්පච්චි ලබා දෙනවා පුතේ. ඔයා යහපත් නම් ඔයා යහපත් ආකාරයෙන් කටයුතු කරනවා නම් තව කෙනෙකුගේ දුක් ගිනිදල් දුරු කර දෙන මේ අරමුණෙන් මේ වැඩ කටයුතු කරනවා නම් ඉතින් මේ දේවල් අවබෝධ කරගන්න. මොකද ඊටාම බල සම්පන්න වරමක් තමයි සූනියන් අප්පච්චිලා ලැබෙන්නේ. අර පහන් මාලාවල් දාන්නකොට පුතේ පිරිසිදුව විලඳ මීපැන තියලා සමම් පිච්චමල් විශේෂයි සූනියන් අප්පච්චිට දෙන් තියලා තමන් පහන් මාලාව දාන්න පහන් කූඩුව හදනකොට තමන්ට පහන් පත්තු කරන්න පුළුවන් උසකින් හදා ගන්න ටිකක් අනිත් දෙවලේ පුතේ පහන් පත්තු කරන හැම පහනකට වඩා බුදු පහනට පස්සේ ඉහළින්ම තියෙන පහන තමයි සූනියන් අප්පච්චිගේ පහන. කාලියම්මට සෝහන් කාලියම්මට ඒ වගේම කඩවර කම්බලි අප්පච්චි මේ පිටපන්ති දෙවියන් ලෙස අපි සඳහන් කරලා තියෙන මේ දෙවියන්ගේ යහන් වලට වඩා සූනියන් අප්පච්චි ගිහන් අනිවාර්යෙන් ඉස්සෙන්න ඕනේ. හරියට පිරිසුදුව කරන්න ඔයාලට හිතා ගන්න බැරි පිටක් ආශිර්වාදයක් මේ දෙවි හාමුදුරන් වහන්සේ හරහා ලබා ගන්න හැම දරුවෙකුටම අවස්ථාව කියන දේ උදා වෙනවා. ඉතින් මේ වරන් සම්බන්ධ මගේ වීඩියෝ රසක් මම දාලා තියෙනවා මේ TikTok එකේ. මගේ අනිත් TikTok ගිනුම් දෙකක් තියෙනවා. මේ දෙකේ දාලා තියෙනවා. මගේ YouTube නාලිකාව මිහින්තලේ දේවාලය කියන වීඩියෝ රසක් තියෙනවා. ඉතින් ඒවා බලපු නැති කෙනෙක් නම් බලන්න. බලලා ඉවරලා ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු හැමදේම නිරාකරණය කරගන්න පුළුවන්. මිහින්තලේ සතර මහා දේවාලය හරහා ඔයාලට ඔන්ලයින් හරහා සාස්ත්‍ර බලන කටයුතු ඒ වගේම ශාස්ත්‍ර බලනකොට භූමි පරීක්ෂාවන්, වරම් පරීක්ෂාවන් සියලු දේවල් සිදු කරගන්න පුළුවන් නිවැරදිව හරියාකාරව. ඉතින් ඔයාලගේ දුක් ගිනිදල් දුරු කර ගන්න පුළුවන් සිකුරාදා පවත්වන්නා වූ වරම් පූජාවේදී වරම් කොඩි වින අණවින දෝෂ ඉවත් කරන, භූමි දෝෂ අයින් කරන් තමන්ට යහපතක් සිතක් සාන්තියක් උදා කර දෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙතනට විශාල වශයෙන් දරුවෝ පැමිණෙනවා. ඒ දරුවෝ හැම කෙනෙකුටම යහපත සාන්තිය අපි උදා කරලා දෙනවා. ඒ වගේම හරි ගමනක් යන පුතේ මගෙත් එක්ක ඉන්න පින්වන්ත වරම් දරුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි ඕනම තැනකදී පුතේ හොඳ දේ වගේම නරක දේත් තියෙනවා. එතකොට අර පින්වන්ත වරම් ශක්තියින් අතරදී ඔය එන තව එක්කෙනෙක් දෙන්නෙක් ඉඳලා හිටලා එන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ කට්ටියට අර අවබෝධයක් නැතුව තේරුම් ගන්න නැතුව හදිස්සියේ එක දවසෙන් වරම හදාගෙන එක දවසෙන් නේත්‍රා ශක්තිය, කර්ණ මුණ්ඩ ශක්තිය ඔක්කොම අරගෙන හෙට ඉඳන් වැඩ කරන්න. එහෙම නැත්නම් භූමියේ තියෙන නිදානේ ගන්න. අන්න ඔය වගේ හිතාගෙන එන පිරිසුත් ඉන්නවා. නැතුවනේ මේක හැම තැනටම හැමෝටම මතුවෙන ගැටලුවක්. නමුත් හරි ගමනක් යන පුතේ පින්වන්ත වරන් ශක්තියෙන් තියෙන දරුවෝ ඉන්නවා. ඉතින් ඇත්තටම මේ ස්ථානෙට පැමිණෙන්නේ ඇත්තටම ලොකු පිනක් තියෙන්න ඕනේ. මේ ස්ථානෙට පැමිණ බුදුදහමට මූලිකත්වය දීලා කටයුතු කරන ස්ථානයක් මහා භද්‍රකාලී අම්මා. ඒ දෙවිවරු ජීවමානව වැඩ සිටින භූමියක් මේ භූමිය. ඉතින් මේ භූමියට ආවොත් ඔයාලගේ දුක් ගිනිදල් අනිවාර්යෙන් අපි නිවලා තමයි මේ භූමියෙන් පිටත් කරන්නේ. තමන්ට හරියාකාරව ගමනක් යන්න ඕන නම් පුතේ තමන්ගේ ප්‍රශ්න කරදර අවසන් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් අපිට දුරකථන වලට කතා කරලා දිනයක් වෙලාවක් වෙන් කරන දේමාලිගාවට පැමිණිලා එහෙම නැත්නම් ඔන්ලයින් හරහා ශාස්ත්‍ර බැලීම් කටයුතු සිදු කරගන්න හැම දරුවෙකුටම අවස්ථාව තියෙනවා. අවසර මට භද්‍රකාලී අම්මේ ඔබේ ඔබට කියන්න විරාජිත වැලෙද අනක පතොරන ලෙස භද්‍රකාලී මුරා වඩන අලුව පැලඟ දුරකට ගනී නරදී පුරාස මුල් මුය දරා දුරුවේ තනික බැදලි මෙලකයේ වඩි යහන දෙද බල භද්‍රකාලී රැගෙන කළ කොවිතල වල්
Bye.